මේ දවස්වල ඉතින් පොසොන් එකක් තියෙන තව ටික දවස්. මං ඉතින් වෙසක් යාල ලොකු හඳුන් කුරක් හැදුවේ එකේ මම බැලුවේ මේ පාර පොසොන් එකට ලොකු පහනක්. හැබැයි නිකම්ම පහනක් නෙවෙයි පහන් කුඩුවක් හැඩේ පහනක්. අනේ පහනක් හැඩේ පහන් කුඩුවක්. ගයිස් මං ඉතින් අපේ වට්ටාච්ච බඩ ටික නම් ගත්තා. දැන් ඉතින් මේ වැඩි ගාන කපා. මං ඉතින් ඊට පස්සේ කරේ බඩවල කපන්න ඕන තැන් ටික මාක් කරපුවා. ඊට පස්සේ මං ගැම්මඩ කපන්න පටන් ගත්තා. ගයිස් මම මේ අපේ බටවලාගේ චුට්ටක් නවාගෙන ගත්තා. ඒතකොට අලවන්නේ හින්දා එහෙනම් යනවා. මං ඉතින් මේ බට අලවන්නේ ස්ලෝන් ගම්මේකින්. මං ඉතින් එදා රෑ වෙනකම්ම try එකක් දුන්නා මේ ස්ලෝන් ගම් වලින් බට අලවන්න. ඒ වුණාට ඉතින් හරි ගියේ නැහැ. යම් බොයිස් අය බොල් පැටවුම් බලන්න මේ අපේ චෙෆාගේ මල්ලිත් එක්ක. ටොනු බොල් පැටවුන්ට කිරි දෙනවා. ඔව්. ඔව් shit. බොල් පැටවුම්. මේ මුගේ තමයි පැටවුම්. ගයිස් මම බට ගන්න ඕනේ දිගට වඩා වැඩියෙන් දිග අරන්. එහෙනම් දැන් ආයෙ ටික තරලා කපන්න වෙනවා. එහෙනම් ඉතින් කපමු ආහිදි. Hello God, mom guitar කරනවා. ගයිස් දැන් අපිට ගන්න තියෙන මේ ලොකු බට අටටම මේ පොඩි බට මෙහෙම සෙට් කරන්න. මෙහෙම තමයි ඉතින් අනගහ සෙට් කරන්නේ. හරි ගයිස් දැන් අපි ඒ ටිකක් නම් සෙට් කරගෙන ඉවරයි. දැන් ඉතින් මේ සේරම එකතු කරලා ලොකු රවුමක් හදාගමු. ෆයිනලි කොහොම හරි අපි ඉතින් හෙන වෙලාවකට පස්සේ එකක් හදාගත්තා. මම ඉතින් අද වීඩියෝ එක අහන්න ප්‍රශ්න තමයි මම හරියට මේ වීඩියෝ එක කරන්න ගත්තේ මොන අවුරුද්දේද මොන මාසෙද මොන දවසේද කියලා. ඉතින් හරියටම කමෙන්ට් කරන කට්ටිය කමෙන්ට් මම ඊළඟ වීඩියෝ පෙන්නනවා. එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගයිස් මම මෙහෙම අර මෙතනින් කැල්ල සෙට් කරා. මොකද අර තෙල් දාන කැල්ල තියෙන්නේ. තෙල් දාන්න මේක චුට්ට පල්ලෙහාට බෑ. ඒ හින්දා මෙහෙම කැල්ල සෙට් කරා. ගයිස් මම මේක හැඩේ ගන්න හිතාගෙන ඉන්නේ මෙන්න මේ බටනවලා. ඒ කියන්නේ ගයිස් ඉතින් අර වටේට මේ සෙට් කරනවා. ඊට පස්සේ මේ ඇතුළේ තෙල් දාන කැල්ල තියෙන්නේ. ඒක වඩාත් මෙන්න මේ වගේ කරා. දැන් ගයිස් ඉතින් තියෙන්නේ මෙතන මේ අර පහන් තිරේ දාන කැල්ල. අන් ඒ කැල්ල හදන්න. එහෙනම් ඉතින් ඒකත් හදමු. ගයිස් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අපේ WhatsApp channel එක follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකේ description එකේ පල්ලෙහා pin කරපු comment එකේ තියෙන link එක අනිවාර්යෙන් check කරලා බලන්න. ගයිස් ඔයගොල්ලෝ මේ වෙනකම් වීඩියෝ එක බලනවා නම් පල්ලෙහින් බට කියලා comment එකක් දාගෙන යන්න. අදත් අපිට lighting දෙන්න ඉතින් මෙයාම තමයි. ගයිස් මම අපේ පහනේ පහන් තිරේ තියෙන කැල්ලත් හදාගත්තා. දැන් අපි අපේ පහනේ දැල්ලා හදාගෙන ඉමු. ඉතින් අපේ පහනේ දැල්ලා නම් හදාගෙන ඉවරයි. මේ පේනවා. මං ඉතින් එදා මුලින්ම කරේ අර කාඩ්බෝඩ් වලින් හදපු පහන් තිරේ තියෙන කෑල්ල බට වලින් හදපු එක. බොයිස් ඔය මේ දැල්ල හරියන්නේ නැහැ. හින්දා අලුත් දැල්ලක් හදාගමු මේ ඝනකමදි. ඊට පස්සේ මම දැල්ල හදන වැඩේ අත්තට බාර දීලා මායි තාත්තයි තෙල් කඩදාසි යලවන්න ගත්තා. හරි ඉතින් අපි දැන් බලමු අපේ වීඩියෝ බලන වැඩිපුරම කොල්ලෝද කෙල්ලෝද කියලා. ඉතින් මේක බලන කොල්ලෝ ඉන්නවා නම් පල්ලෙහින් නිල් පාට හටේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ඉතින් බලන කෙල්ලෝ ඉන්නවා නම් පල්ලෙහි රෝස් පාට හටේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි බලමු මේ වීඩියෝ වැඩිපුරම බලන කොල්ලෝද කෙල්ලෝද කියලා. තවද මේ වීඩියෝ බලන මම වගේ හොල්මනක් නම් පල්ලෙහින් හොල්මනගේ මෝජයක් දාගෙන යන්න. කන්න ඕන බඩේ නන්ද. අපේ ඉතින් නිල් පාට ලේයක නම් හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙනවා අපේ දැල්ල. ඉතින් මම මේකට දාන්න රතු පාට බල්බයක් ගත්තා. එහෙනම් ඉතින් මේක දෙපැත්තෙන් සෙට් කරමු. ගයිස් අපි ඉතින් මේක දෙපැත්තෙන් බල්බයක් නම් සෙට් කරා. දැන් ඉතින් අර මේක වටේ සවුල දාලා ලස්සනට හදාගමු මේක දැල්ලක් වගේ. ෆයිනලි ඉතින් මම දැල්ල නම් හදාගෙන ඉවරයි. ගයිස් අපි ඉස්සෙල්ලා අර පිටිපස්සෙන් තියෙන පොකුණ අස් කරගෙන ඉමු. wait දැන් ඕගොල්ලෝ බලන්න ඇති මොකද මම මේක පාරම පොකුණක් අස් කරන්න කියලා. ඇත්තටම කිව්වොත් ඉතින් අපේ පහනේ උස වැඩි. ඉතින් මේ මල් පොඩි උතුබන පාදයක් සවන වැකේවා උදුගුණ පමණක් සිතට නැගේවා අවසන්